කලින්ම දීලා තිබ්බන අපි ගේ ඔක්කොම පිරිසිදු කරගෙන තිබ්බා. දැන් අපි විදෙම දැන් ඔක්කොම කරගෙන යන්නේ. දැන් තියෙන තත්ත්වය අනුව. නාමපර ඇවිල්ලා ෆෝම් දුන්නා තාම ගාම්සේක නිලධාරීත් ඇවිල්ලා නැහැ. ගෙවල ආවේ නැහැ සර්. ෆෝම් එක එක්ක ඇවිල්ලා අපිට දෙනවා. ඒක තමයි දුර්වලකම තියෙන්නේ. අනික මේ ගම් වතුර ගලන්න කලින් අපිට දැනුවත් කරන්න තිබ්බා. එක්කෙනෙක්වත් දැනුවත් කරේ නැහැ. ගම් වතුර ගලලා අපි අවතන් වෙලා සමර්ථයෙන්ම පාරට අරිමින් ගියාන් පස්සේ තමයි ඇලෝන්ස් කරන්නේ ගම් වතුර ගලන අවදාන තත්ත්වයක් තියෙන්නේ. ඔක්කොම ගෙවල් වලින් ඉවත් වෙන්න කියලා. දැනුම් දීම ප්‍රමාද වුණා කියන ඔක්කොම ඉවර වුණාන් පස්සේ තමයි දැනුම් දෙන්නේ. කීනකොට සර් බඩු යනවා පාවෙන් වගේ. කීනකොට බඩු පාවෙන් වගේ. උඩ ගැව්වා සර්. බලන් ඉන්නකොට උඩ ගැව්වා වතුර මාළේ. අපි කොන්ක්‍රීට් එක උඩින් හිටියේ. ළමයිගේ පොතවත් කිසිම දෙයක් ගන්න නැහැ. ළමයිගේ පණයි අපේ පණ විතරයි බේරගෙන ඉලියට ගියේ. ගෙවල් පළාතේ කවුරුත් මේනකම් ගෙවල්ටත් ඇවිල්ලා බැලුවේ නැහැ. තාම මොකද මම ප්‍රාදේශීය ලේකම්ට කතා කරන්නම් විශේෂයෙන්ම මේ දරුවන්ගේ ආධාර ගැනයි, ගෙවල් පිරිසිදු කරන ආධාර ගැනයි. අහුන්නේ මොකද? දැන් ගම් වතුරෙන් අනාථ වෙච්ච නැති මිනිස්සු ඉන්නවා සර්. ඒ මිනිස්සුන් තමයි මේකේ පණලා ගන්න ඉස්සරලාම. අනාථ වෙලා ගෙවල් දොරවල් සියලුම දේවල් බඩු මුට්ටු නැති වෙච්ච මිනිස්සුන්ට ඒක හම්බ වෙන්නේ නැහැ. අර නිකන් ඉන්න මිනිස්සු පණලා එතෙන්ට පොර කාලා ගිහින් අරගෙන යනවා. ඕක මොකද මොකක් හරි විකල්පයක් ගන්න ඕනේ සර්. ඉතින් බඩු ගෙදෙනකොට ඉන්නවා. ඒකමයි මොන හරි බෙදන්න යනකොට එහෙට මෙහෙට නෙවෙයි ගමටම ගෙනල්ලා යට උනේ නැති ප්‍රජාශාලාවටම ගෙනල්ලා එතන ග්‍රාම නිලධාරී ඒ ලයිස්තුවක් ඇතිනේ අනුක ගානේ චන්දනාම ලේඛනය සටහන් කරගෙන නැතිනේ මොන ගෙවල්ද යට උනේ නැති කියන්නේ අන්න ඒ අනුව බෙදා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීම තමයි හොඳම. අත්ත වශයෙන්ම මේ ජනතාවට ලබා දිය යුතු ඉහළම සහන ටික ඉහළම ආධාර ප්‍රමාණය වහම ලබා දෙන්නට ඕන. පළවෙනි දේ තමයි තමන්ගේ ජීවත් වෙන ස්ථානය සකස් කර ගන්නට අවශ්‍ය ඒ ආධාර උපකාරණය. තමන්ගේ නිවස. ඒ වගේම තමන්ගේ පවුලේ ඉන්න දූ දරුවන් රැක බලා ගන්නට ලබා දිය යුතු ආධාර ටික. ඒ වගේම තමන්ගේ ආදායම් උත්පාදනය, ජීවනෝපාය, තමන්ගේ ආදායම් මාර්ග ටික සකස් කර ගැනීම. ඒවා ශනිකවම කරන්න බැහැනේ. ඒවා මේව ගොඩනගා ගන්නකම් මේ විපතටපත් වුණු හැම පවුලකටම ඍජුවම ආධාරයක් ලබා දීම වැදගත්. මේ විශේෂයෙන්ම මම කියන්න කැමති තවමත් ගෙවල් පිරිසිදු කරගන්න ආධාර පිළිබඳව අපිට කියනවා ආධාර දෙනවයි කියලා. මේ වගේ ගම්මාන වලට අවිල්ලා ජනතාවගෙන් මැහුවම තවමත් ඒ ආධාර ලැබිලා නැහැ. අඩුම ගානේ මේ ආධාර සඳහා සුදුසුකම් ලැබිය යුතු අය ගැන හරියාකාර ලියාපදිංචියකුත් මේ වනතෙක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම පාසල යන දරුවන්ටත් යම් ආධාර ලබා දෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඉතින් බිමට බහැලා බලනකොට ඒ ආධාර උපකාර තවමත් ලැබිලා නැහැ. මෙන්න මේ තත්ත්වයක් තුළ අපි අදහස් කරනවා වහාම ප්‍රාදේශීය ලේකම්වරයාට කතා කරලා මේ ජනතාවට වෙන් කරපු ගෙවල් ටික පිරිසුදු කරගන්නට වෙන් කරපු සල්ලි ටික ඒ වගේම දරුවන් වෙනුවෙන් වෙන් කරපු සල්ලි ටික මේවා වහාම ඉක්මනින්ම ජනතාවට ලැබෙන්නට ඕන. ඒ නිසා විශේෂයෙන්ම මේ ආධාර ලබා දෙනවා කියලා නිවේදනය කරාට මදි, අනවුන්ස් කරාට මදි. මේක ඇත්තටම ජනතාවට ලැබෙන්නට ඕන. අන්න ඒ සඳහා අපිට කරන්න පුළුවන් උපරිම බලපෑම අපි කරන්න බලාපොරොත්තු